හෙලෝ යාළුවනේ good morning සියලුම දෙනාට good morning. ඉතින් මම ඔන්න රස කෑමක් හැදුවා උදේ පාන්දර. දවල්ට කන්නත් එක තමයි හැදුවේ. එන්නකෝ යන්න මාත් එක්ක. රස කෑම බලන්න. අන්න මං කෑමක් හදලා තියෙන්නේ එන්නකෝ පෙන්නන්න. මෙන්න රසද කියලා බලන්නකෝ. මොනවද මේ අඹ වෑංජනය. මෙන්න රසට හැදුවා රස පාටයිද ඉතින් මේ රස පාටට වුණ මේ හොඳ මේ අඹ වෑංජනයක් හැදුවා මේ වහන්න අපි දවල්ටයි උදේටයි දෙකටම අඹ වෑංජනයක් නම් ඉස්සර වෙලා හදාගත්තා යාළුවනේ ඔන්න ලිපත් වැහුවා ඉතින් යාළුවනේ මේ බලන්නකෝ මගේ රස කෑම එක බලන්නකෝ යාළුවනේ රස කෑම එක. ඉතින් යාළුවනේ මේ තව තියෙන රස කෑමක් ඔයාලට තියෙනවද දන්නේ නැහැ. අඹ. අඹ තියෙනවා, කැකිලි තියෙනවා, ඉතින් පළතුරු ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ තව මොනවද මේ පෙන්නන්නේ මේ තමයි මේකේ තමයි අපි බත් තියන්නේ. මෙන්න මේකේ මේ තියෙන්නේ බත. ආයෙකිනේ අද බත ගහලා තියෙන්නේ. ඒකේ අද බත් නැහැ. සෝකි හොදේ. අද බත ගහලා තියෙන්නේ මේකේ. මෙන්න බත. අද පොඩි හැටිය බත් ගහලා තියෙන්නේ. මාව නෙමෙයි බත ගැහුවේ. අපේ දුවා තමයි බත ගැහුවේ. මේ මා තමයි එළවලුව හැදුවේ. මේ රයිස් එක සදලා තියෙනවා මේ බබාලා දෙන්නට ඒ රයිස් එක හදලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහම තමයි ඉතින්. මේ බලන යාළුවනේ තවම කෑමක් තියෙනවා මේ. තව කෑමක් තියෙනවා මේ ඒක නම් රස කෑමක්. මේ හරි ආසයි මේ කෑම කන්න. මේ පළතුරු වර්ගය හරි රසයි. මේක නම් අපිට ඉතින් මේ යාළුවෙක්ගෙන් හම්බ වෙලා. ඉතින් මේ ඒ යාළුවටත් ඉතින් මේ තව වැඩියෙන් හරියන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් මම පස්සේ එන්නම්. ඔන්න බලන්න ඉතින් පොඩි වීඩියෝ එකක් දාන්න හිතුනේ ඉතින් හැමදාම කෑම දාන්නේ නැහනේ. හදිසියෙන් දාන්නේ. ඒක නිසා මේ මට හිතුණා අද රසට හදාපු අඹ වෑංජනේ හින්දා මේ ඒක දාන්න ඕනේ කියලා. මම හැමදාම කෑම හදනවා ඉතින් මම ඉතින් යාළුවට ඒව දාන්නේ නැහැ. ඉතින් මොකද මේ හැමදාම දානකොට යාළුවට හොඳ නැහැ නේ ඉතින්. ඒක මේ බලන්න කැමති නැති අයත් ඉන්න